Hi guys. Hi guys. අපි අද try කරන්න යන්නේ මංචි එකේ මොකද්ද චීස් බිස්කට් දෙයක් මේ ෆ්ලේවර්ස් දෙකක් තියෙනවා. මේක තමයි අපි try කරන්නේ බලමු. මෙලිබන් එකයි. මේ තියෙන්නේ මෙලිබන් එකයි කිට්ස් එකයි. මේ තියෙන්නේ මෙලිබන් එක. මේ පේන විදිහට මේ මෙලිබන් එක. මේ ග්‍රෑම් 80ක්. මේක චීස් එක මංචි. එතකොට මෙයාලා කියලා තියෙනවා මේක ගාන වෙනවා 190ක්. එන්න මේ තමයි මෙලිබන් එක. හරිද? එතකොට වෙනකොට මේක තියෙනවා සීනි අනම්මා ලුණු මේදය කියලා අපි try කරලා බලමු. මේක ඔයා කියන බන්න ඔකේ මොනක් තියෙනද? මේක තමයි තින්ගු පිටි එළවලු මේදය චීස් පවුඩර් ඔය ටික තමයි තියෙන්නේ. මේ පැකට් එක 200ක් වෙනවා. මේ අපි බලමු මේ පැකට් දෙක මොකද්ද රසම රස කියලා. මේක ඇවිල්ලා guys මේක මේ කිට්ස් එක. ඔය පේනවද? මේක කිට්ස්. මේ කිට්ස් එකේ මේ චීස් බිස්කට් එක. මේකේ ග්‍රෑම් 80ක් තියෙනවා. ග්‍රෑම් 80ක් තියෙනවා. මේකේ තර වගේම මේ කැලරි මේද ප්‍රමාණය ගහලා තියෙනවා මේ. මේ වගේම ගහලා තියෙනවා. බලු මේක වෙනවා 200ක්. නේ? වා මේක 200යි. හරිද? මේක 190යි. මේක ඇවිල්ලා මෙලිබන් එක. ඉස්සරහට try කරන්නනේ මෙලිබන් එක. බලු try කරලා මේක බයන්නේ unpack කරගන්න. unbox නේ unpack. මෙතන තියෙනවා මේකක් බලමු. unpack බලමු. මේ වගේ එකක් තමයි මේවා එන්නේ. මෙන්න මෙහෙම යාළුවෝ. හැබැයි හොඳට තියෙන එක බරයි. මේකට වැඩිය මේක බරයි. බලමු අපි රස කොහොමද කියලා නේ. බලමු. Mari, tahu dia kono. Awalnya apa? Halo. මේකේ නෝ ලාවට ලුණු රසක් වෙනවා. ලුණු රසක් එක්ක පොඩි චීස් රසක් වෙනවා. අවුලක් නැහැ. ලුණු රස වැඩි හැබැයි. බලමු. චීස් රස නිකන් ලාවට වගේ එන්නේ. බලමු අපි මේක try කරලා බලමු. ඊට පස්සේ මම කියන්නම්. දැන් අපි යන්නේ චීස් කිට්ස් එකේ. මෙයාලගේ අන්පැක් කරගන්න විදිහට මෙන්න මේවා. නේ. අන්පැක් කරගත්තා මෙයාගේ ඒ විදිහමයි ඇතුලේ පැකින් එක වැඩක් බිස්කට් එක වැඩි කර වෙලා නැහැ මේ. මේක මේ බිස්කට් එක පොඩි තෙල් ගතියක් තියෙනවා මේ. මේක එහෙම නෑ. ඔයාලට පේන්නේ නැති මේ. මේ පේනවා. මේක පොඩි මේ බිස්කට් එකේ තෙල් ගතියක් කියනවා මේ. මේක ලුණු රස අඩුයි. මේක රසයි. මෙලිබන් එකේ. ඔව්. මරවස් සෙට්නේ මෙලිබන් එකේ. මට නම් සෙට්නේ මේ මෙලිබන් එකේ මෙන්න මේ චීස් බිස්කට් එක. මේක ඇවිල්ලා පොඩි ලුණු රසක් තියෙනවා. ඒනකට මේක චීස් රස හොඳට එනවා. මේකේ චීස් රස ඉන්න චීස් කියවට චීස් එන්නේ මම දන්නේ කියලා. මේකේ චීස් රස එන්නේ නැහැ. මගේ මතය අනුව මේකට 10න් 8ක් දෙන්න පුළුවන්. මේකට 10න් 5ක් වගේ දෙන්න පුළුවන්. මේක ඇවිල්ලා මොකද තෙල් ගතිය වගේ තියෙනවා මේ. මේක සෙට් මේ චීස් ගතිය පොඩ අඩුයි මේක. ඒක තමයි මට කියන්න තියෙන්නේ. අවුලක් නැහැ. ඉතින් බලමු මේ පොඩි මේක හොඳයි. මම රෙකමන්ඩ් කරන්නේ මේක. මෙලිබන් එකේ මේක වා. මේක හොඳයි. එහෙනම් guys අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Yeah, bye. Bye.